හායි කොහොමද? මම සරණි. ඔන්න ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මිනි ව්ලොග් සීරීස් එකේ part 2 අරගෙන අද ආවා. අද යමු මාත් එක්ක පුංචි ගමනක්. අද මම යන්නේ සිරසි MTV MBC දෙපානම බ්‍රෝඩ්කාස්ටිං සෙන්ටර් එකට. ඉතින් ස්ටුඩන්ට්ස්ලා හැමෝටම උදේ 9 වෙනකොට තමයි එතනට එන්න කියලා තිබුණේ. ඉතින් මම යාළුවයි සෙට් වෙලා යමු කියලා කතා වෙලා අපි දෙන්න ටොක් එකක් දාගෙන ඉක්මනින්ම ගියා. මේ වෙනකොටත් අපිට පරක්කු වෙලා තිබුණේ ඔය හරිය ට්‍රැෆික් නැති වුණාට උදේ වරුව නිසා පාරේ පුදුම ට්‍රැෆික් එකක් තිබුණේ. අපි මේ යන්නේ ගයිඩඩ් ටුවර් එකකට. ඉතින් අපිට ගයිඩඩ් ටුවර්ස් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒකෙන් දෙවෙනි ගයිඩඩ් ටුවර් එක තමයි අපි මේ යන්නේ. ඉතින් අපිට එතනට වෙන වෙනම එන්න කියලා තිබුණා. ඒ නිසා තමයි ඉතින් මම යාළුවයි සෙට් වෙලා ගියේ. කොහොම හරි අපි දෙන්න බර කතාවක් දාගෙන තැනටම ඇවිල්ලා. ඊට පස්සේ ඉතින් අපි මෙතනින් බහැලා ටොක් එකේ අයටත් සල්ලි දීලා ඉක්මනට ඇතුළට ගියා. මොකද මේ වෙනකොටත් විනාඩි 15ක් 20ක් විතර අපි ලේට් වෙලා තිබුණේ. හැබැයි ඉතින් ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ අපිට මෙතනින් පාස් එකක් දුන්නා, ගේට් පාස් එකක්. ඊට පස්සේ අපි ඇතුළට යනකොට අපේ අනෙක් කට්ටියත් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ ඉතින් හැමෝටම good morning කියලා වීඩියෝ එකකුත් අරගෙන මම ඉතින් ඔය ආයෙමත් ගිහලා වීඩියෝ එකක් ගත්තා. කට්ටියව පෙන්වන්න ඕන නිසා. ඊට පස්සේ අපි හැමෝම බෑග්ස් මෙතනින් තියලා ඇතුළට ගියා. ඉතින් ඇතුළේ වීඩියෝස් නම් දාන්න බෑ. ඇතුළේ වීඩියෝස් අපිට දාන්න එපා කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගිහිල්ලා පැය 4ක් 5ක් කිට්ටු වෙන්න කොහොම හරි මුළු බ්‍රෝඩ්කාස්ටිං සෙන්ටර් එක ඇතුළෙම අපිට හැමදේම කියලා දුන්නා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට සෙරප්පු ගලවලා තමයි ගියේ. මම මේක නම් වීඩියෝ කරගත්තා. මෙන්න මේ තියෙන්නේ පරණම මයික් එක. මේක මාර බරයි. මේක මාරම බර මයික් එකක්. හරි ඉතින් ඊට පස්සේ ওই විදිහට ඇතුලේ ඇවිදලා ඒ දේවල් ඉගෙනගෙන මෙන්න අපේ දිල්කිනාංගිටත් බායි කියලා ඊට පස්සේ අපි හැමෝම එළියට ආවා. එළියට ඇවිල්ලා මෙන්න මේ විදිහේ චූටි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා අපේ. අරගෙන හැමෝටම බායි කියලා ෆොටෝස් වීඩියෝස් අරගෙන ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක් වශයෙන් අපි මොනවද දැනගන්න ඕනේ, අපි මොනවද කරන්න ඕනේ. ඉතින් මේ හැමදේම ඉගෙනගෙන ඉවර වෙලා මෙතන හැමෝටම බායි කියලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපිට මේනේ අපේ චතුරයියාගේ වාහනේ අපි 5 දෙනෙක් ආවා. ඇවිල්ලා මගෙන් කෑවා. කාලේ ඉවර වෙලා ඉතින් ඒව නම් වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ අපි ගෙවල් බලා පිටත් වුණා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි බයි.